මම කියන්න යන්නේ මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය ලොවට ප්‍රකාශ කළ මහා ඍෂිවරු 18 දෙනෙක් ඉන්නවා. 18 දෙනෙක් කියලා කියන්නේ 18 දෙනෙක්. මම ඒගොල්ලන්ගේ නම් එකින් එක සඳහන් කරන්න. සමහර විට මගේ උච්චාරණය වැරදි වෙන්නත් පුළුවන්. ඒ ගැන සමාව භජනය කරනවා. මට හැකි අයුරින් කියන මොකද මම මේ හොයාගත්ත නම් සූරු 18 දෙනා මෙන්න මේ විදිහට ඉන්නේ. සූර්ය ඊශ්වරයා, බ්‍රහ්ම ඊශ්වරයා, ව්‍යාස ඊශ්වරයා, වශිෂ්ඨ ඊශ්වරයා, අත්‍රි ඊශ්වරයා, පරාසර ඊශ්වරයා, කාශ්‍යප ඊශ්වරයා, නාරද ඊශ්වරයා, ගර්ග ඊශ්වරයා, මරිච ඊශ්වරයා, මීනු ඊශ්වරයා, අංගීරස් ඊශ්වරයා, ලෝමස ඊශ්වරයා, කෞලිෂ ඊශ්වරයා, ජාවාන ඊශ්වරයා, සවන ඊශ්වරයා, රීෂු ඊශ්වරයා, ශෝණක ඊශ්වරයා වශයෙන් 18 දෙනෙක් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය ලොවට ප්‍රකාශ කරපු ඍෂිවරු ඉන්නවා. නමුත් අද අපි ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පියා ලෙස සලකන්නේ පරාශර ඍෂිවරයා. බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය නැමැති ග්‍රන්ථය පරාශර ඍෂිවරයා විසින් රචිත මුල්ම සවිස්තර ජ්‍යොතිෂ ග්‍රන්ථය වෙනවා. ඔයගලන්ට මම මේ විස්තර ඉදිරිපත් කරේ මේ පරාශර ඊශ්වරයා විසින් ලෝකෙට දායාද කරපු තොරතුරු වලින් ක්‍රැස් කරගත්ත තොරතුරු කිහිපයක් තමයි. හොඳයි එහෙනම් අපි ඉස්සරහටත් තව තොරතුරු ටිකක් කතා කරමු. ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්න.